ඉතින් මචන්ලා කොහමද? අද වීඩියෝ එකේ අපි කතා කරන්නේ luxury comfortable family vehicle එකක් ගැන. The Toyota Noah Hybrid. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ නාරකා කාර් සේල් එකට Toyota වලින් හදපු අලුත්ම ෆැමිලි කාර් එක ගැන කතා කරන්න. මේක ඉස්සරහින් දකිද්දී අර chrome grill එක නිසා කාර් එකට අර ප්‍රීමියම් ලුක් එකක් දෙනවා. මේකේ headlights full LED setup එකට දාලා තියෙන with 3 individual projector lights and මේකේ up and down adjust කරන්නත් පුළුවන් මේකේ. මේකේ bonnet එකේ chrome garnish එක දාලා තියෙන ප්‍රීමියම් ලුක් එකක් දෙන්න. මේකේ යට bumper එකේ chrome garnish එක හරිය ලස්සනට stand out වෙනවා. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ කාර් එකට luxury vibe එකක් දෙන්නේ. මේකේ tyre setup එක 16 inch alloy wheels වලින් දාලා තියෙන්නේ. මේකේ side mirrors power adjustable. මේකේ indicators with blind spot monitoring උත් තියෙනවා. මේකේ interior එක ගැන කතා කරන්න ගියොත් ඔයගොල්ලන්ට පේන ඇති it's very spacious කියලා. මේකේ dashboard එකට modern simple detailing දාලා තියෙන්නේ. leather wrap එකත් එක්ක මේකට quality feel එකක් දෙන්නේ. මේකට 9 inch touch screen එකක් තියෙනවා with navigation and bluetooth connectivity. ඕගලන්ට රේඩියෝ එක හරි ලේසියෙන් මෙතනින් ඔබලා on කරන්න පුළුවන්. අයිත් off කරන්නත් පුළුවන් මෙතනින්. ඕගලන්ට ඕන function වලට buttons මෙතන තියෙනවා. මේකට dual zone front automatic climate control උත් තියෙනවා. මෙතන drive mode select කරන්නයි EV mode ඒ කියන්නේ full electric වලින් මේ වාහනයට දුවන්න පුළුවන්. උයි මේකේ transmission full automatic. ඕගලන්ට මේක මෙතනින් ඇරලා decent amount of storage space charging ports දෙකකුත් එක්ක තියෙන්නේ. ඕගලන්ට ඕන වෙලාවක මේක වහන්නත් පුළුවන්. මෙතන cup holder දෙකකුයි තව small storage unit එකක් තියෙනවා. key license insurance දාන්න පුළුවන් පොඩි ඉඩක් තියෙන්නේ. මේකේ hand rest කරන්න ලොකු ඉඩක් නැහැ. හැබැයි මේක හරි තියෙනවා something better than nothing. මේකේ seats black leather fabric වලින් හදලා තියෙන්නේ with heating control front seats වලට විතරයි. මෙතන HDMI port එකකුත් තියෙනවා යට power port එකත් එක්ක. මේකට multi function steering wheel එකක් තියෙන with radar cruise control lane tracing assist උයි lane departure alert. මේකේ steering wheel එක fully adjustable ඕන වෙලාවක ඔයාලට ඕන විදියට adjust කරන්න පුළුවන් very easy and convenient. මේකේ decent amount of cubby space එකක් තියෙනවා CD player එකකුත් එක්ක. මෙතන තව storage unit එකකුයි cup holder දෙකකුයි මේකේ dashboard එකේ decent amount of storage space එකක් තියෙනවා. මේකේ manual dimming rear view mirror එකක් තියෙන්නේ. power sliding doors with power tailgate controls උත් තියෙනවා. මේකේ rear doors fully automatic key එකෙන් උත් press කරලා අරින්න පුළුවන් very easy and convenient. මේකේ පිටිපස්ස row එකේත් හොඳටම ඉඩ තියෙනවා. seat දෙකත් එක්ක very spacious. මෙතන charging port දෙකකුත් තියෙනවා. මෙතන යටත් තව charging port දෙකක් දාලා තියෙනවා. මෙතන පිටිපස්ස row එකේ AC system එකට function කරන්න buttons උයි මේක මෙතනින් ඔබලා 9 inch screen එකක් තියෙනවා. ඕන වෙලාවක පිටිපස්ස ඇයට movie එකක් බල යන්න පුළුවන්. මේකේ second row seating වල footrest එකකුත් තියෙනවා. හරි comfortably long trips ඉඳගෙන යන්න පුළුවන්. ඕගලන්ට මේක මෙතනින් ඇදලා cup holder හතරකුයි ඔයාලට ඔයාගේ phone එක charge කරන ගමන් place කරන්න තැනකුත් තියෙනවා. මේකේ third row එකෙත් cup holder තුනක් තියෙනවා. මේක third row එකේ decent amount of leg space තියෙන හරි comfortable ඉඳගෙන යන්න පුළුවන්. මේකට decent amount of boot space තියෙන්නේ. ඕගලන්ට මේකේ luggages දෙකක් විතර fit කරන්න පුළුවන්. මෙතන යට charging port දෙකකුත් තියෙනවා. ඕගලන්ට මේ ඉඩ මදි නම් ඕගලන්ට මේක මෙතනින් ඇදලා මේ chair එක fold කරන්න පුළුවන්. දැන් ඕගලන්ට ඕන තරම් ඉඩ තියෙන luggages ගොඩක් දාන්න. එහෙනම් මේ කාර් එක ගැන එච්චරයි කතා කරන්න තියෙන්නේ. ඕගලන්ට මේ වගේ වාහනයක් පදින්න ඕනේ නම් නාරකා සේල් එකට ගිහලා contact කරන්න. මම description එකේ link එකක් දාන්නම්. එහෙනම් මේ වීඩියෝ එකට like එකක් දාලා මගේ channel එකට subscribe කරලා ඕගලන්ට තියෙන opinions comment කරලා යන්න. Thank you.